සොඳුරු සිනාවකින් මුව සරසාගෙන නින්දේ ඉන්න චූටි දෝනිගේ කම්මුලක් මෘදුව සිපගෙන මං හිමීට නැගිට්ටේ ඇය ඇහැරුණොත් උයා ගන්නවත් බැරි වෙන හින්දයි. ලොකු පුතාට හිමින් සැරේ ඇහැරවගෙනම මම ගියේ සුවට නිදන විශාල් දිහා බලමින්. කඩිමුඩියේ උයන්නට පොරබදින දෑතට වඩා මගේ හිත කලබලයි. අම්මා රෙදියයන් කරලා දෙන්නකො පරක්කුයි. ඉන්න හොදියක බාලම එන්නම් කැටි ගහේ නැත්තම්. හැමදාම ඔහොමනේ ඔයා. ලොකු ගියේ තවත් මොනවදෝ කියවන ගමන් මං හොද්ද හැඳි ගන්න ගමන්ම හදාගත්ත කිරියක යාන්තම් ඇල් වෙනකොට බීගෙන ගියේ එලි වෙනකම්ම දෝනි කිරිබුණ නිසා උදේට ඇඟට පණක් නැති වෙන නිසයි. උදේට ළමයින්ට වෙනමයි විශාල්ට වෙනමයි කෑම හදන්න ඕන. අපි කන දේවල් ළමයි කන්නේ නෑ. ඉස්සර අපි නම් අම්මලා තම්බලා දෙන ඕන දෙයක් ඔහේ ගිල දැම්මා. රෙදි අයන් කර අහවර වෙනකොටම චූටි දූ ඇහැරගෙන කෑ ගැහුවා. දර්ශී මෙන්න ළමයා හැරිලා. අනේ විශාල් පොඩ්ඩක් නලව ගන්නකෝ එහෙනම්. ඒත් ළමයා තාමත් කෑ ගහනවා. පුතාට බත් ටිකක් කැවුවා නෙවෙයි ගිල්ලුව කිව්වොත් හරි. එහෙම්මම ගිහින් දෝනිව වඩා ගත්තේ ආයේ නිදාගෙන ඉන්න විශාල් දිහා ඔරවලා බලන ගමන්. ඔයා නම් පුදුම කෙනෙක් තමයි. මෙච්චර මේ ළමයා බෙරිහන් දෙනවා. ගොරව නිදි. තව ටිකකින් වහින්නත් ගනි. අමාරුයි අනේ. ඊයේ කීයට දාවේ? ඔය බනිනව නේද මට? හැමදාම ඉතින් ඔයාට අමාරුයිනේ. මං වැඩ කීයක් කරන්න ඕනිද? අඩු ගන්න ළමයාවත් බලාගන්නේ නෑනේ. ගෑනුන්ට මොන වැඩක්ද? ගෙවල් වලට වෙලා දවල්ට කාලා බිලා නිදි. අපි එහෙමද? මං ගස්සගෙන සාලෙට ගියේ හැමදාම ওই බණේ නිසයි. දැසට කඳුලක් නැගුණේ දුකට වඩා මොකද්දෝ අමුතු දෙයක් හිතට වද දුන්න නිසායි. විශාලුත් ගෙදරින් ගියාට පස්සේ ගෙදර වැඩ ඉවර කරලා දෝනි පැටියව නාවල නිදි කරලා මාත් නාලා නිදිය ගන්නේ උදේ පාන්දර ඇහැරෙන නිසා සහ එක දිගට තෙහෙට්ටු වී වැඩ කරන නිසායි. කර්මි කියන්නේ ඒ වෙලාවටම විශාල් කෝල් ගන්න එකයි. එයා හිතන්නේ මං සැපට නිදි කියලා. ළමයා ක්ලාස් දාන්න යනවනේ. පරිස්සමෙන් යනවා පාරේ. ගාන්නේ නිදිද ඔය? අම්මපා තමුසෙනම් ඔය මිදුලවත් එලි කරලා දානවකෝ. හැටි බලනවා. අනේ විශාල් මෙයාලා එක්ක පුළුවන් ද ඕව කරන්න? මං කිව්වේ තරහෙන්. ඉස්සර නම් ගෙවල් දොරවල් පිරිසිදු පිළිවෙලකට තියාගත්තා. දැන් කොහෙද? මේගොල්ලෝ එක්ක මෙහෙන් අස් කරන්න යනකොට එහෙන් හැඩි කරනවා. මගේ ගැන උනත් දැන් ඉස්සර තරම් උනන්දුවක් නැහැ. මහත් වෙලා, බඩ ඇවිල්ලා, ඇහි බෙමි යකා වගේ වැවිලා, කළු වෙලා. මූණට ස්ක්‍රබ් එකක්වත් කරන්න කාලයක් නැහැ. මං හිතුවේ ඉස්සර හිටපු විදිහ මතක් වෙලා. මතකයි ඒ දවස්වල විශාල් කොච්චර ආදරේ කී පස්සෙන් ආවද කියලා. කොච්චර ආදරෙන් හිටියද කියලා. ජීවිතේ හරි පුදුමාකාරයි. බැඳපු අලුතත් ඒ ආදරේ කොයි තරම් සුන්දරයිද. සුදු නෝනා අද වැඩට යන්න බෑ හොඳේ. අනේ විශාල් ඉතින් එදත් නැවතුණානේ ඔයා. අද බෑ. ඔයා ළඟට වෙලා ඉන්න ඕනේ. ඔන්න ඔයාට උයන්නත් බෑ. අද කඩෙන් කමු. පිස්සා. කඩ කෑම හොඳ නෑ ළමයෝ. ඉඳලා හිටලා පිටින් කෑවට කමක් නෑ ඉතින්. විශාල් කිව්වේ මනමාලකමට hina වෙන ගමන්. ඔහුගේ ඇතැම් යාළුවන්ගේ අනියම් දේවල් ගැනත් ඔහු විටියක් පවසන්නේ hina මුවින්. මං එහෙමනම් ඔයා එහෙම කරොත් මරලා දානවා. මං එහෙම කියනකොට පිස්සුද? මට ඕනි ඔයා විතරයි හැමදාම. විශාල් කියන්නේ මාව ළඟට අරගෙන හාදු තවරලයි. ඒ ආදරේ මතක් වෙලා දැසට කඳුළු ඉනුවේ සතුටට නෙවෙයි. ඒ ආදරය දැන් අඩු වෙලා ඇති අයුරු දැනෙන නිසායි. පෙරදා මගේ හොඳම ඉහෙලිය බැන්නේ ඉස්සර වගේ ලස්සනට ඉඳපන් කියලයි. දෝනි ඇහැරුණාට පසු කවා පොවා දඩිබිඩිය ඇඳගත්තේ පුතා පාසල ළඟින් අරන් අමතර පන්තියට දැමීම සඳහායි. දුවව ස්කූටිය ඉස්සරහ තියාගෙන අක්කලාගේ ගෙදර ගිහින් තිබ්බේ හදිසියෙගත් තීරණයක් නිසා රූපලාවන්‍යාගාරයට යාමටයි. පුතාට අරන් ගිය කෑම එක කවලා පන්තියට ගිහින් දැමූ මා ඒ ගමම්ම ගියේ සැලොන් එකට. යන්න ඉස්සර විශාල්ට කියන්නට බැලුවත් ෆෝන් එක දමලා ඇවිත් නිසා ඒ ගැන එච්චර හිතුවේ නෑ. ඇයි බෙමිසාදා මුහුණට කරන්න ඕනි සත්කාර කීපයක් කර කොණ්ඩයත් ලේය කපා වේලාව බලන විට
පන්ති ඇරෙන කාලේ ලං වී තිබුණා. පුතාවත් තරම් දුවව ගන්න ගියාම තමයි පුදුම බයක් දැනුනේ. විශාල් ඇවිල්ලා කේන්තියෙන් ළමයා අරන් ගියා. ඔයාට කෝල් අරන් ආන්සර් කරේ නෑ කියලා මට ගත්තා. කියලා පැය භාගයක් ගියේ නෑ. පිඹගෙන ආවා. අනේ අක්කි අයියෝ ෆෝන් එක ගෙනියන්න බැරි වුණානේ. මං යන්නම් එහෙනම්. ෂී. මං ගෙදරට යන විටත් විශාල් දරුවව උකුලේ තියාගෙන පිස්සෙක් වගේ කේන්තියෙන් හිටියේ. මට බය හිතුණා. වරදක් කරේ නෑ මං. ඒ වුණාට එයා වැරදියට හිතන් ඇති. කොහෙද උඹ අද ගියේ? ළමයිනුත් දාලා. ඈ? කියපන්. උඹ හැමදාම ඔහොම නේද? මගේ යාළුවා කිව්වට මං පිළිගත්තේ නෑ. උඹේ ගෑණිගේ වැඩේ ඇවිදිනව එක කියලා. අද අතටම හුණානේ. අනේ විශාල අක්කගෙන් අහන්න බොරු නම් මං අද විතරයි ගියේ මේ දරුව දාලා. වෙනදට පොලට ගියත් ලයිට් බිලක් ගෙවන්න ගියත් කඩේකට ගියත් තරම් යන්නේ. තෝ එතකොට අද කොහෙද ගියේ? විශාල් මං සැලුන් එකට ගියේ. මේ ඇත්තමයි. දිවුරන්නම්. මං දන්නවා උඹ නටන නැටිලි. මං කියන විදිහට ඉන්න බැරි නම් පොලයන් මොක බෑවිලා. මට මේ ළමයි බලා ගන්න පුළුවන්. මගුල යන්නේ මට එපා. මං ඇහැටම දැක්කා උඹ ස්කූටිය ළඟ කොල්ලෙක් එක්ක ඉන්නවා. අනේ විශාලේ ස්කූටිය හිට්ටා. මේකේ ස්විච් එකේ මොකක්ද වෙලානේ හිටපු ගමන් නවතිනවා. මේ මල්ලි තමයි ස්ටාර්ට් කරලා දුන්නේ. පොලයන් යන්න තව බොරුත් කියනවා. බෝ මට එපා. ආත්ම ගානකටවත් එපා උඹව. විශාල් කීවේ මගේ කම්බුලකට ගසා තල්ලු කර දමලයි. ඉතින් මා තවත් කෙසේ ඉන්නද? අහුණු ඇඳුම් කීපයක් තමාගෙන අම්මලාගේ ගෙදර ගියේ දෙකිටියාවෙන්. ළමයින්වත් එක්කරන් එන්න තියා අල්ලන්නවත් ඔහු දුන්නේ නැහැ. කුමක් සිදු වුණාද කියලා මට සිතා ගන්නටවත් බැරි වුණා. සති දෙක තුනක් ගෙවුනේ හැඬු කඳුලින්. දරුවන් මතක් වෙන විට පපුව රිදුම් දුන්නා. විශාලට කෝල් ගත්තට ඇමතුවේ නැති වෙනකොට මං හිටියේ කෑමක්වත් හරියට අරගන්නේ නැතුවයි. සුදු අන්න විශාල ළමයා ඇවිල්ලා. හීනෙන් වගේ ඇහෙනකොට මං දඩිපිටි ගාලා සාලෙට දිව්වේ નિરાයසෙන්. විශාල් පැමිණ තිබුණා. ඔහුට මා වරදක් කෙරුවේ නෑ. ඔහු ආ යුතුයමයි. රැවුලත් වවාගෙන ඉන්න ඔහු දැක්කහම මට වාවන්නේ නැතුව ගියා. අඬාගෙනම මං ඒ පපුවට තුරුල් වුණා. සෝරි සුදු නෝනා. මං හොයන්නේ බලන්නේ නැතුව ඔයාව සැක කරාට සමාව දෙන්න. පස්සේ තමයි ඇත්ත දැනගත්තේ. ඒකට කමක් නෑ විශාල්. ඔයා ආවනේ. ඇත්තටම ඔයා කොච්චර වැඩ කන්තරාවක් කරාද කියලා තේරුනේ දැන් තමයි. ඔයා පාරේ කොච්චරවත් එහා මෙහා ගියේ අපේ වැඩවලට. මං වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්. මට ඒක තේරුම් ගන්න බැරි වුණා. මේ සතියට නිවාඩු දාලා ගෙදර ඉන්නකොට තමයි තේරුනේ ඇත්තටම අපිට ওই තරම් ටිකක් කරන්න බෑ. පිස්සු වගේ. හරි ඉතින්. එහෙම තමයි අපි ගැහෙනුනේ. චූටි වැඩ වුණාට වැඩ කන්දරාවක් තියෙනවා කරන්න. ඒත් අපි ඒව කරන්නේ ආසාවෙන්. ඔයාලගෙන් පොඩි හරි සහනයක් අපිට අමාරු දවසට ලැබෙනවා නම් ඒක උදව්වකට වැඩිය පිනක්. ඒ දවස්වලට ගැහෙනු ගොඩාක් දුර්වල වෙනවා. ඔයාලා බනින්න ගත්තාම මානසිකව වැටෙනවා. ඒක ඇත්තටම දුකක්. හරි මැනික. දැන් යන්කෝ. ළමයි අක්කලගේ ගෙදර දාලා ආවේ. අපිට කරන්න වැඩ ගොඩකුත් තියෙනවනේ දැන්. විශාල් කිව්වේ hina වෙවි මාවයේ පපුවට තුරුල් කරගෙන හිස සිඹින ගමන්. මං ඒ පපුවේ ආත්ම ගානක වගතුක හොයන්න ගත්තේ ආදරෙන්. බිරිඳකට සැමී කියන්නේ මහා මෙරක් වගේ. ඔහු ජීවිතේ දිහා බලන්නේ බිරිඳ ගැස් වලින්. අපි දැනගන්න ඕන ඒ ජීවිතේ පෙන්වන්න. සැමියා දැනගන්නත් ඕනේ විඳවන්නේ නැතුව ජීවිතය විඳින්න.